අපේ ආච්චි හරි පව්කාරයි නේද කියලා කිව්වා. ඒ දුව මාතු ඝාතකයි. නුඹලා කල්පයක් නිරේ වැටෙනවා කියන්නේ කොච්චරනම් පවක් කරලෙතිද? ඔයාලා අහලා තියෙනවානේ කවදා හරි වැස්සකට හරි පන්සලකට ගිහින් කවදාවත් නිරේට යන්නේ නැහැ කියලා. ඔයාලා අහලා තියෙනවානේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෝතම, මෛත්‍රී බුදුරජාණන් වහන්සේලා 5 නමක් මේ මහා භද්‍ර කල්පේ පහළ වෙනවා කියලා. මේ මුළු කල්පේම කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් 2 තමයි ওই බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ. අනිත් කොටස් 4ෙම බුදවරු නැහැ. ඒක එක කල්පයක්. එච්චර කල්පයක් මාතු ඝාතකයා නිරේ. මේ රට බටහිරට අහුවෙච්ච නිසා වෙන දේවල් මම කියන්නම්. මම මතක හැටියට මම ජපානයේ ධර්ම ප්‍රචාරයේ ගිය වෙලාවේ දුවෙක් එක්ක අම්මා කෙනෙක් ආවා. මෙහෙණියනි මම නම් දුවට කියලා තියෙන්නේ මට සැනසille මැරෙන්න දෙන්න කියලා. මට අමාරු වුණොත් ඉන්ජෙක්ෂන් එකක් හරි ගහන්න කියලා මම දුවට කියලා තියෙන්නේ. එතකොට බටහිර තියෙනවා ඔබ දන්නවා ලෙඩාට අමාරු නම් ඒවා සමහර වෛද්‍යවරු යෝජනා කරනවා. ඔබ කැමති නම් සැනසille නැති වෙන්න මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් කියලා. එතකොට ඔය අම්මා ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉද්දි අර දුවටත් මතක් වෙනවා අම්මා කියපු දේ. අම්මා කිව්වනේ මට සැනසille මැරෙන්න දියන් කියලා. අර දුවගේ වචනේ මුල් වෙලා ඉන්ජෙක්ෂන් එකක් ගහපු ගමන් අම්මා මැරෙනවා. කරුණාවෙන් කළේ, ආදරයෙන් කළේ. ආදරේද කරුණාවද කියන එක නෙමෙයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කිව්වේ. චේතනාව කියන්නේ සිතල. සිතලනේ කිව්වේ. ඒ දුව මාතු ඝාතකයි. කල්පයක් නිරේ. ඒ වගේ පවක් දැන හෝ නොදැන කරගත්ත කෙනෙක් මේ මහා පෘථිවියේ පුරාම රහතන් වහන්සේලා වඩා හිඳවලා දනින් දන ගෑවෙන කල් රහතන් වහන්සේලා. ඒ කියන්නේ දනින් දනියේ ගෑවෙන විදිහට රහතන් වහන්සේලා මුළු පෘථිවියේම ඉඳවලා අටපිරිකර පූජා කරලා මහා දානයක් දුන්නත් ඊළඟ ජීවිතේ අපාය යන එක නම් වැළකෙන්නේ නැහැ. කොහොමද බටහිර පොලිමට කල්පයක් නිරේ යන්න සත්‍යෝ පෙළ ගැසී සිටින වගේ. මන් දන්න පුතෙක් හිටියා. ඒ පුතාගේ තම්මා අසනීප වුණා. දොස්තරලා කිව්වා මෙහෙම කරමු කියලා. බෑ. මගේ අම්මා මොහොතක් හරි ජීවත් වේවා. මං අම්මා ගැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ කිව්වා. පහුවදා අම්මා නැති වුණා. අර කොල්ලා බේරුණේ අහපු නිසා. මේ බණ අහන කවුරු හරි කොතනක හරි ඔය අවස්ථාවට මුහුණ දෙන කෙනෙක් ඇති. එදාට මං කියපු බණ පදේ වටි. නුඹලා කල්පයක් බේරෙයි. තව තියෙනවානේ බට ගැසීම. කියනවා මෙයා කොහොමත් මැරෙනවා අපරාධ මැෂින් වලට දාලා මෙයාලා තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න අපි බට අයින් කරන්නාම කියලා. එතකොට මැරෙන එක කොහොමත් මැරෙනවා. ඒ වෙලාවේ මැරෙන්නේ බට අයින් කිරීම නැමැති හේතුව මුල් කරගෙන. මොකද මේ බට ගහලා තිබ්බනම් මොහොතක් හරි ඔගේ ජීවිතය තියෙනවා. ඇයි ඒ ජීවිතේ වටින්නේ? ඔහු මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් මේ මනුස්ස ලෝකේ බටගොඩේ හරි එක මොහොතක් ජීවත් වීම වටින්නේ නැත්. මට දරුවෙක් ඇවිල්ලා කිව්වා ආච්චි හරියට අසුචි ගොඩේ ඉන්නේ ගොඩාක් දුක් විඳිනවා අවුරුදු 9යි මෙහෙණියනි අපේ ආච්චි හරි පව්කාරයි නේද කියලා කිව්වා. මං කිව්වා නෑ පුතා එහෙම හිතන්න එපා. උන් දැන් කර්මානුරූපව මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් ඔය අසුචි ගොඩේ ඉන්න එක සැපයි. ඒ නිසා අසරණයි පින්වත්නි මේ ලෝක සත්‍යය නිරයට යන්නමයි පාර හැදිලා තියෙන්නේ.